පිස්සු මෙව්ව වෙනව නෙවෙයි. දැනටමත් උඹලට පිස්සු මෙව්ව වෙලා තමයි තියෙන්නේ. ඒක ගොන්ගොටු ලබ්බෙක්නේ. ලෝන් දාලා ගන්නවද කියහන්කෝ විඩිම. ලෝන් දාලා විඩිමක් ගත්තාම මාසයක් දෙකක් යද්දි නිකන් ගෑණි පේන්නේ හූනියමක් වගේ. හූනියමක්. මේ අහපන් මල්ලි. උඹලා ඔය බැංකු ලෝන් දාගෙන 17 ණය වෙලා නෑදෑ සනුහරේට කියාගෙන අර ෆොටෝ ගහන එන්න පොරවල් ගෙනල්ලා ෆොටෝ ගහගෙන ඔය ඔක්කොම නර්තන මොකටද? වර්ගෑබෝ කරන්න නේද? සත්තු තොපිට hina වෙනවා යකෝ. අර බලපන් අර කාටද hina වෙන්නේ? බොට යකෝ බොට. වෙඩින් ගන්න කාලයක් නෙවෙයි මල්ලි මේ කාලේ. වෙඩින් ගන්නව නම් ගන්න තිබ්බන්නේ කොයි කාලෙද? අපේ කාලේ. මේ පලාතෙම හොඳම වෙඩිම ගත්තේ කවුද? මේ ජනක බං මේ ජනක. උඹ දන්නවද ඇමරිකාවේ බොම්බා යගනුවර බුරාජල් කලීපා. කන්නාඩි දාන ගෑනු කෙනෙක් නම් මතකට එනවා. වාසගමත් එක්කද නම කිව්වේ? ඒ මගුලක් නෙවෙයි යකෝ. බුරාජල් කලීපා කියන්නේ මහා විශාල හෝටල් කුළුණක්. ඒකේ උඩම තට්ටුව අර චොපර් බාන එක මල්ලි. ඒකට ගිහින් නැගලා හොම අහන් හිටපුවාම තවතිසාවේ දිව්‍යාංගනාවන්ගේ කුංජනාද ඇහෙනවා. කුංජනාද. අර මෙහෙකේ දැයනා විතරයිනේ. එහෙකේ ඇහෙනවා. උඹට කියන්න මල්ලි. මගේ ඔය ඥාති යාළුවෝ හැමෝමත් එක්ක බස් 27ක් ගියා බං. හරිද? බස් 28ක් ගියා. අපේ ජූඩි බාප්ලා එකත් ගියානේ. බස් 28ක් ගියා බුරජ්ජා කලීපා වලට. ඔබ දන්නවද කවුද මගේ සාක්ෂි සංකරේ කියලා? නෑ. ස්ටිව් ජොබ්ස්. ඒ කවුද ජනකයි? විහිළු කරන කෙනෙක්ද? උඹ විහිළු කරන්නේ උඹ. යකෝ Facebook එකේ අයිතිකාරයා. අන්න එහෙමයි මේ ජනක සතයක්වත් ණය නොවි නම්බුකාර විදියට මගුලක් ගත්තා. මට මතක විදියට උඹලා ඒ දවස්වල එන පොඩි මට ජනකේ මගේ හිතේ ජනකයාගේ මගුල ගැන වෙන්න දෙන්න කතා කර කර හිටියේනේ. මල්ලිට කියන්න මල්ලි ජනකයාගේ මගුල් තමයි මගුල්. තව පොඩ්ඩෙන් සොයටගේ අව මගුල් එන්නේ මේ මගුල ඉවර වෙන්නේ. ගාලා කඩු පාරට ගියේ මතක ජනකයි. ජනකයියට මතක ජනකයියාගේ අර පළවෙනි ගෑණි පන්නන් එන්න ගියා අපි අර තොට ළඟ. අර මුදලාලියාගේ වීල් එක අරගෙන ගියානේ. මුදලාලියාගේ වීල් එක අරගෙන අපි තුන් දෙනෙක් ගියේ මතක නැද්ද? අර ඒකගේ මිනිහා වීල් තුනකින් අපිට කොටන්න බැන්නුවේනේ. මල්ලිට කියන්න මල්ලි උන් අර ජපන් පාලමෙන් පල්ලෙහාට දැම්මනේ අපි මුදලාලියාගේ වීල් එක. මතක නැද්ද ජනකයි? තමුද මුදලාලියට වීල් එකේ ලස්සපා දුන්නේ නැහැ නේද ඔයි? බල්ලු වැඩ කරන්න එපා ඔයි. ඕම් බලනවා ඔය මිනිහා මැරලවත් තමුසර ඉන්න දෙන්න. මේ ඒක නෙමෙයි ජනකයි. අපි අර කිල්නොච්චිය පැත්තේ ගොයන් කපන්න ගිහලා කළු කැත්ත කබර ගෑණියක් ගෙනාව මතකද? අර අපි ඔක්කොම ගිහලා ගොයන් කපන ගෙදර අර උයපු ගෑණිය ඔයි. ඒකිත් ගියා නේද ඔයි? තමුසෙත් එක්ක පුළුවන් ද ඔයි ගෑණියට ඉන්න. හැබැයි දැන් ඉන්න ගෑන්න රත්තරන් ජනකයි. අවුරුදු 3ක් විතර පවුල් කනවා නේද 4 දෙනා කොහෙද යන්නේ? අර මැරිච්ච ජමින්දගේ 3 වෙනි කසාද නේද? අර නයාගාල මැරුණේ. නයාගාල මැරිච්ච